Hi book lovers කොහොමද ඔයාලට ඔන්න අද වීඩියෝ එකෙන් මම ගෙනාව රිවිව් එක මම කලින් කරපු බුක් ෆෙයා වීඩියෝ එකේදී යාළුවෙක් මගෙන් ඉල්ලලා තිබ්බ පොතක් ගැන තමයි මම අද රිවිව් එකක් ගෙනාවේ. එයා මගෙන් ඉල්ලලා තිබ්බා Eat and With Us කියන පොතේ අමාවක හස කියන පොතේ රිවිව් එකක් එයාට ඕනි කියලා. ඒ නිසා මම මුලින්ම Eat and With Us කියන පොතේ රිවිව් එකක් තමයි අරගෙන ආවේ. මුලින්ම කියන්න ඕන මම හිතපු විදිහේ පොතක් නෙමෙයි මේක. මම හිතුවා මේක පොඩක් ලව් ස්ටෝරි එකක් කියලා. අනිත් එක කියනවන මගේ ෆස්ට් ටයිම් තමයි මම ට්‍රාන්ස්ලේෂන් ලව් ස්ටෝරි එකක් කියුවේ. මේක කොලින් හූව තමයි මේකේ ඕතර්. මේක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ හංසි මේද්‍යා විජේකෝන් කියන කෙනා. මුලින්ම කියන්න ඕන ළමයි මම හිතුවා මේක පොඩ්ඩක් අර මේක යටින් මම මේක පස්සේ දැක්කේ අනිත් එක 18+ කියලා තියෙනවා. මම ඒක කල්පනා කරා මේක ඩාර්ක් රොමෑන්ස් පැත්තට යන එකක්ද දන්නෙත් නෑ කියලා. හැබැයි ඊට පස්සේ මම පොත කියවගෙන යනකොට මට තේරුණා මේක පොඩ්ඩක් ඩාර්ක් රොමෑන්ස් නෙමෙයි. හැබැයි මේක රොමෑන්ස් තියෙනවා. හැබැයි ඊට වැඩිය මේකෙන් ගන්න දෙයක් තියෙනවා ළමයි. මේක පොඩ්ඩක් අර තුන් කොන් ආදර කතාවක් වගේ තමයි මේක පිටිපස්සේ මේක ඉන්ට්‍රෝ එකේ තියෙන මේ තුන් කොන් ආදර කතාවක් විදිහට අපිට තේරෙන විදිහට. ඉතින් මට මේක කියවගෙන යනකොට හිතන දේවල් ගොඩක් තියෙනවා. මුලින්ම මම කියලා කතාව ගැන පොඩි ඉන්ට්‍රෝ එකක් ඔයාලට දීලා ඉන්නම්. මේකේ ඉන්නේ ලිලි බ්ලූම්ස්. ලිලි බ්ලූම්ස් කියලා කියන්නේ එයාගේ පවුලේ දෙමාපියන්ගේ වද හිංසා නිසා පුංචි කාලේ ඒ දේවල් දැකලා හැදුන වැඩුණ ලොකු වුණාම බොස්ටන් නගරයට ගිහිල්ලා එයාගේම කියලා ස්වාධීන ජීවිතයක් පටන් ගන්න උවමනා වුණ ගෑනු ළමෙක්. එතකොට එයාට හම්බ වෙනවා තරුණ කඩවසම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් රයිල් කින්කේඩ් කියලා. ඉතින් මේ රයිල් කියන කෙනා සාමාන්‍යයෙන් අර රිලේෂන්ෂිප්ස් වලට කැමති නැති මැරේජ් එකකට කැමති නැති ජාතිය පුද්ගලෙක්. හැබැයි එයාට ලිලිව හම්බ වුණාට පස්සේ එයාට ඕන වෙනවා ලිලිව මැරි කරන්න. ඉතින් ඊට පස්සේ ලිලි රයිලුයි මැරි කරනවා. මැරි කරාට පස්සේ එයාගේ ජීවිතේට ඒ කියන්නේ මම කියන්නේ මේක තුන් කොන් ආදර කතාවක් කියන්නේ ලිලියගේ පළවෙනි පෙම්වතා කතාවට හිතන්නේ නැති විදිහට ඇතුළත් වෙනවා. ඊට පස්සේ මෙයාලගේ පෞල් ජීවිතය තුළේ පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ මේක ඇත්තටම රයිල්ගේ වැරදි වටහා ගැනීමක් කියන එක මට නම් හිතුනේ. හැබැයි මට සමහර වෙලාවට හිතුණා ලිලිට මේ දේ මෙහෙම නොකර ඉන්න තිබ්බා කියලා. ඇට්ලස් කියන්නේ ලිලිගේ පළවෙනි පෙම්වතා. හැබැයි යාට නම් මෙතනදී කියන්නේ කිසිම වැරද්දක් නැහැ. ඊට පස්සේ වැරදිට හිතන්න එපා මේක ලිලි ආයි එයාගේ පළවෙනි පෙම්වතත් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා කියලා. එහෙම කිසිම දෙයක් මෙතනදී මේ පොතේ සඳහන් වෙන්නේ නැහැ. තුන් කොන් ආදර කතාව ගැන තමයි හැබැයි මේක යන්නේ. මේකෙන් වැඩිපුරම ફોකස් කරලා තියෙන්නේ ලිලි එයාගේ පුංචි කාලේ එයාගේ අම්මයි තාත්තයි එයා දැකලා තියෙන එයාගේ අම්මයි තාත්තයි ආදරෙන් සතුටින් ඉන්නව නෙමෙයි. එයාගේ තාත්තා හැම නිතරම එයාට වද හිංසා එයාගේ අම්මට වද හිංසා දුන්න දේවල් තමයි එයා දැකලා තියෙන්නේ. මේකෙදි මට කියන්න ඕන දෙයක් තමයි පුංචි දරුවෝ කියලා කියන්නේ එයාගේ දෙමාපියන් දිහා බලලා හැදෙන අයට. ඉතින් හැම නිතරම සමාජ උනත් කතා බහ කරන දෙයක් තමයි දෙමාපියෝ විදිහට තමයි දරුවෝ හැදෙන්නේ. ඒ නිසා දෙමාපියන්ගේ ප්‍රශ්න දරුවන්ට දෙන්න එපා කියන එක. ඉතින් මේකත් ඒ විදිහටම ඒ දේවල් ඇතුළත් කරලා ලියපු පොතක්. මට මේ පොතේදී මම රොමෑන්ස් වලට වැඩිය ලොකු දෙයක් මේ පොතේ ඇතුළත් වෙනවා. මම ඇත්තටම මේ පොතේ හිතපු නැති දැන් මේක Eat and With Us කියන නමට විදිහට මේක පිටිපස්සේ තියෙනවා. මේක පොඩ්ඩක් අර තුන් කොන් ආදර කතාවක් කියලා. හැබැයි මම ඊට පස්සේ හිතුවා මේ නිසා වෙන්නේ නැති මේකට මේ විදිහේ නමක් දාලා තියෙන්නේ. ලිලි මේ දෙන්නගේ එක්කෙනෙක්ව තෝරගන්නවා ඇති කියලා. හැබැයි හරිම වැරදි මම ඒ හිතපු විදිහ. ඊට පස්සේ ලිලි බඳිනවා. ලිලි බැඳලා පස්සේ එයාට තේරෙනවා රයිල්ව මැරි කර බැඳලා පස්සේ එයාට තේරෙනවා එයාගේ අම්මා එයාගේ තාත්තා නිසා විඳපු දුක් ඒ විදිහටම එයාටත් එයාගේ ජීවිතේදී එයාට රිපීට් වෙනවා වගේ කියන එක. ඊට පස්සේ එයා මුලින් කියන්න ඕන ලිලි කියලා කියන්නේ එයාගේ තාත්තට වෛර කරපු කෙනෙක්. ඒ වගේම එයාගේ අම්මා ගැන තරහින් හිටපු කෙනෙක්. එයා එයාගේ තාත්තට වෛර කරේ එයාගේ අම්මට හොඳට සලකපු නැති නිසා සහ අම්මට වෛර කරේ එයාගේ තාත්තව ඇයි එයා දාලා ගියේ නැත්තේ කියන එක හින්දා.
ඊට පස්සේ ලිලීට මේ දේවල් නිසා තමයි යාට එයාගේම කියලා ස්වාධීන ජීවිතයක් පටන් ගන්න. එයාගේ ගම දාලා එයාට බොස්ටන් වලට එන්න උවමනාව තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි ලිලි එයාගේ ජීවිතේ පටන් ගන්නවා. ඊට පස්සේ එයා කැමති කෙනෙක් එයා මැරි කරනවා. රයිල්ව තමයි එයා මැරි කරන්නේ. ඊට පස්සේ රයිල් කියන්නේ බොහොම ආදරණීය චරිතයක්. එයාගේ නෝනට හරිම ආදරේ. හැබැයි මම තැනකදී කිව්වා පුංචි ළමයින්ට එයාලගේ ජීවිතේ යම් කිසි තැනකදී වෙන දේවල් එයාලා ලොකු වුණාම එයාලගේ ජීවිතයට ලොකු බලපෑමක් කරනවා කියන එක. දෙමාපියන් සම්බන්ධයෙන් හරි එයාලගේ ජීවිතේට පුංචි කාලේ ලැබෙන මානසික මොකක් හරි පීඩනයක් එයාලා ලොකු ව්‍යාධියකට පත් කරන තරමට ලොකු වුණාම එයාලට ඒක බලපෑමක් ඇති කරනවා. රයිල් කියලා කියන්නේ ඒ වගේ කෙනෙක්. ඒ නිසා යම් කිසි සිද්ධියක් නිසා රයිල්ට එයාට කේන්තියාකාමයාව පාලනය කරගන්න බෑ. ඒ වගේ චූටිකම කියන්නත් බෑ. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මේ නිසා ලිලි රයිලු අතර ප්‍රශ්න ඇතිවෙනවා. ඊට පස්සේ ලිලි හිතනවා මගේ මමත් නිකන් එයාගේ අම්මා වගේ වෙනවා. මම මගේ අම්මත් එක්ක තරහෙන් හිටියේ. මගේ අම්මා තාත්තා එයාට කරදර කරනකොට එයාව දාලා ගියේ නැති නිසා. හැබැයි මමත් දැන් මේ එතන නේද ඉන්නේ කියන තැන ඉඳන් එයා කල්පනා කරනකොට අපිට වුණත් හිතනවා ඇයි Tamanට කරදර කරන මිනිස්සෙක් එක්ක මෙයා මෙහෙම ඉන්නේ කියලා. හැබැයි පොතේදී එයා ඒකට හොඳ උත්තරයකුත් දීලා තියෙනවා. ලිලි එයාගේ අම්මාට තාත්තා කරදර කරන විදිය දැකලා ලිලි පුංචි කාලේ හිතපු දෙයක් තමයි ඇයි අම්මගේ අම්මා ඇයි මගේ තාත්තව දාලා ගියේ නැත්තේ කියන එක. ලිලි දැන් ලොකු වුණාට පස්සේ ලිලිටත් ඒ අත්දැකීමම හම්බ වුණාම ලිලි කල්පනා කරන දෙයක් මේ පොතේ තියෙනවා. මේක මගේ හිතට හරියට වැදුනා. මම ඒ නිසා ඒක හයිලයිට් කරලා ඔයාලට කියන්න ඕනි කියලා හිතුණා. ඉතින් අපිට කවුරු හරි මිනිස්සෙක් නරකට සැලකුවොත් අපි දෙපාරක් හිතන්නේ නැතුව ඒ මිනිස්සයව දාලා යනවා කියලා ප්‍රශ්නෙන් පිට ඉඳන් අපිට හිතන්න හරිම ලේසි. අදාළ මිනිස්සයා ගැන ආදරයක් දැනෙන අය අපි නෙවෙයි නම් ඒ මිනිස්සයා වැරදි විදිහට සැලකුවොත් ඒ කෙනාට ආදරය කරන එක නවත්තන්න පුළුවන් කියලා අපිට ලේසියෙන් කියන්න පුළුවන්. හැබැයි ඒකම අපිට අත්විඳින්න. ඉතින් ඒ වගේම ඒ නරක විදියට සලකපු කෙනා අපිට හුඟක් වටින කෙනෙක් නම් එයාට වෛර කරන එක එච්චර ලේසි දෙයක් වෙන්නේ නැහැ. මේක මගේ හිතට ගොඩක් තදින් වැදුණා. මොකද අපි කියනවානේ ගැටලුව තමන්ගේ නොවන තාක්කත් පිළිතුර දාර්ශනිකයි කියලා. ඒක මේ පොතෙන් ඒ විදිහටම තියෙනවා. එයා පුංචි කාලේ එයා ලැබපු අත්දැකීම, එයාගේ අම්මා ඇයි මෙයාගේ තාත්තව දාලා ගියේ නැත්තේ කියන එක, එයා ලොකු වුණාට පස්සේ එයාගේ විවාහ ජීවිතයේදී එයාගේ සැමියාගෙන් එයාට ලැබෙන දේවල් නිසා, ප්‍රශ්න නිසා එයාම හිතනවා මං ඇයි මෙහෙම හිතුවේ කියන එක. ඊට පස්සේ මට ඇත්තටම මේක එක්ස්ප්ලেইন කරන්න හරිම අමාරුයි. ඒ කියන්නේ මෙහෙම දේවල් වෙන්න, ඒ කියන්නේ මෙහෙම ළමයින්ට මේ වගේ දේවල් දුන්නාම ඒවායි රිපීට් වෙනවා කියන එක අපි නිගමනවත් හිතන්නේ නැහැනේ. දෙමාපියන්ගේ ප්‍රශ්න දරුවන්ට කොයි විදිහට බලපානවද කියන එක මේ පොතේ මාරම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ මේ පොත කියවන්න කෙනෙක් කැමති නම් මම එයාට පුංචි දල අදහසක් විතරයි දෙන්නේ. මම කැමති නැහැ මේ පොතේ ලිලි ගත තීරණය මොකක්ද කියන එක ඔයාලට කියන්න. ඒකේ අන්තිමටම තමයි ලිලි ගත තීරණය මොකක්ද කියලා අන්තිම පිටුවට කලින් පිටුවේදී කියන්නේ. ඇත්තටම මමත් ෂොක් වුණා. මට අයියෝ කියලා කියවුණා ලිලියේ ගත තීරණයට. ඊට පස්සේ මේ පොතේ අන්තිමටම සඳහන් කරලා තියෙනවා කතුවරිය කොලින් හූව ඒක එයාගේ පුද්ගලික ජීවිත අත්දැකීමක් කියන එක. මට මේක කියවනකොට පොත අන්තිම හරියේදී කියවනකොට මට මතක් වුණ තව පොතක් තියෙන එක තමයි ඔයාලා කියවලා ඇති සමහර විට කාන්තාරයේ කුසුම කියන එක. වයිරිස් ඩයිඩිගේ ඩීසර්ට් ෆ්ලවර් කියන පොත. ඒක එයාගේ පුද්ගලික ජීවිත අත්දැකීමක් නේ. ඒ විදිහටම කොලින් හූව හැබැයි සිද්ධි අවස්ථාව දෙකක්. අරක වයිරිස් ඩයිඩිගේ එයාට ලැබුණ කායික හිංසාවන් ගැන ලියපු පොතක්. හැබැයි මේක කොලින් හූව එයාගේ පුංචි කාලේ එයාගේ දෙමාපියෝ නිසා එයා ලැබපු ජීවිත අත්දැකීමක් ගැන තමයි මේ පොතේදී එයා ලියන්නේ. ඒ අන්තිම අන්තිමට එයා පසුවදනක් විදියට එයා ලියනවා මේක එයාගේ පුද්ගලික ජීවිත අත්දැකීමක්. එයාට එයාගේ අම්මට ගෞරවයක් විදියට. ඒ කියන්නේ එයාගේ තාත්තා එහෙම දේවල් කරද්දිත් ඒ දේවල් දරාගෙන ඉඳලා ඊට පස්සේ ගත්ත තීරණ සම්බන්ධයෙන් එයාට එයාගේ අම්මට ගරු කරන්න ඕන කියලා හිතලා තමයි එයා මේ පොත ලියන්නේ. එයා මේ පොතේ කියනවා මේ පොත ලියන්න කලින් එයා එයාගේ අම්මගෙන් අවසරයක් ගත්තා. මොකද අම්මට ගරු කිරීමක් විදියට එයාට මේ පොත ලියන්න උවමනා වුණා කියලා. ඊට පස්සේ මේ කතාවේ අන්තිමේදී කොලින් හුව එයාගේ පසුවදනක් විදියට මම කියවනේ මේක එයාගේ ඇත්ත ජීවිතයේ සම්බන්ධ දෙයක් කියලා එයා කියලා තියෙනවා කියලා. ඒකේ මේ
පුංචි සටහනේ මට ඔයාලට දෙයක් කියන්න උවමනා වුණා. මට හිතුණා ඒක ඔයාලට රිවිව් එකේදී කිව්වොත් හොඳයි කියලා. මේකේ මේ දැන් මෙයා කතා කරන්නේ ලිලි එයාගේ අම්මාගේ චරිතයෙන් එයා නිරූපණය කරනවා. රයිල් කියලා කියන්නේ එයාගේ තාත්තා. ඒ කියන්නේ කොලින් හුවගේ තාත්තාගේ චරිතය තමයි එයා නිරූපණය කරන්නේ. එයා ඒ සටහනේ දාලා තියෙනවා මම රයිල් හා ලිලිගේ කතාව මගේ දෙමාපියන්ගේ සබඳතාව ඇසුරෙන් ගොඩ නැගුවෙමි. එසේම රයිල්ගේ චරිතය හැඩගැන්වූයේද මගේ තාත්තාගේ චරිතය ඇසුරිනි. ඔවුහු දෙදෙනාම කඩවසම් කරුණාවන්ත විනෝදකාමී බුද්ධිමත් එහෙත් ඇතැම් අවස්ථාවල සමාව දිය නොහැකි හැසිරීම් සහිත පුද්ගලයෝ වූහ. මා ලිලිගේ චරිතය හැඩගැන්වූයේ මගේ අම්මා පාදක කරගනිමි. දෙදෙනාම ඔවුන්ගේ ආදරය හිමින් නොවිය යුතු පිරිමින් දෙදෙනෙකු සමග ප්‍රේමයෙන් බැඳුණු කාරුණික බුද්ධිමත් හා ශක්තිමත් ගැහැණු වූහ. ඒක හරි ලස්සන වචනයක්. ඒක කියන්නේ දෙදෙනාම තමයි කියන්නේ ලිලිගේ අම්මයි දැන් කොලින් හුව ලිලි කියලා සඳහන් කරලා තියෙන එයාගේ අම්මව. ඒකයා කියනවා ලිලිගේ අම්මයි දෙන්නම එයාලට ආදරේ නොකරපු එයාලට හිමි වෙන්න ඕනේ නැති දෙන්නෙක්ට තමයි පිරිමි දෙන්නෙක්ට තමයි එයාලා ආදරේ කළේ කියලා. ඒක හරිම ලස්සන වචනයක්. අපි සමාජය උනත් දකිනවා ගොඩක් කාන්තාවෝ එයාලට ආදරය කරන්නේ නැති පිරිමින්ට එයාලා ආදරය කරනවා. ඒක සාමාන්‍යයෙන් අපි සමාජයේ ගොඩක් දකින දෙයක්. අපේ සමාජයේ ලංකාවේ සංස්කෘතිය වුණත් ඔය වගේ ප්‍රශ්න අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒ කියන්නේ සමාජයේ Tamanට කියන්නේ සමාජ මාධ්‍ය වුණත් කියනවා අපි ඔය එක නිසදෙස් පවා දකිනවා Tamanට ආදරය කරන්නේ නැති පිරිමින්ට තමයි ගෑනු ගොඩක් ආදරයෙන් බැඳෙන්නේ කියන එක. ඉතින් මේ පොතේත් ඒක හරියම ලස්සනට විග්‍රහ කරන හැබැයි මේක අර මම කිව්වනේ මම මේක ඩාර්ක් රොමෑන්ස් පැත්තට බර පොතක් කියලා හිතුවට හැබැයි මේකේ රොමෑන්ස් තියෙන හැබැයි වැඩිපුර මෙයා කොලින් හුව ෆෝකස් කරලා තියෙන්නේ පුංචි ළමයෙක් පුංචි කාලේ ලබන ජීවිත අත්දැකීමක් ලොකු වෙනකොට එයාට එයාගේ ස්වාධීන ජීවිතයක් ගොඩනගා ගන්නකොට කොයිතරම් තදට ඒක බලපානවද කියන එක. ඇත්තටම හරිම ලස්සන ජීවිත අත්දැකීමක් දෙන පොතක්. මට ඇත්තටම හිතා ගන්න බැරි වුණා. මම හිතුවේ මේක පොඩක් අර ලව් ස්ටෝරි එකක් කියලා. හැබැයි මේක ලව් ස්ටෝරි එකකින් ඔබට ගිහිල්ලා මාරම පණිවිඩයක් දෙන හරිම ලස්සන පොතක්. මං හිතනවා මේක කාට හරි අරගෙන කියවන්න පුළුවන් නම් ඒ කියන්නේ අර ජීවිත අත්දැකීමක් ගන්න හොඳ පොතක් කියලා. ඒ නැත්නම් මේ පොතෙන් දෙන පණිවිඩය තමයි තමන්ට පොඩි කාලේ තමන්ට ලැබුණ දේවල් තමන් දෙමාපියෝ වුණාම තමන්ගේ දරුවන්ට ඒ දේවල් ඒ විදිහට ලැබෙන්නේ නැතුව එයාලට සාමකාමී පෞල් පරිසරයක් ගොඩනගන්න ඕනේ. තමන් ජීවිතේ පුංචි කාලේ ලැබපු අත්දැකීම් මෙයාලට ලැබෙන්නේ නොදී එයාලගේ ලෝකේ ලස්සන කරන්න ඕනේ කියන එක තමයි මේ පොතෙන් දෙන පණිවිඩය. හරිම ලස්සනයි. මට නම් හිතා ගන්න බෑ. හරිම ලස්සනයි අතරම කියන්නේ ෆොරින් නෝත කෙනකින් ලව් ස්ටෝරි එකක් ගැන මේ වගේ දෙයක් ලියවෙයි කියන එක මට හිතුනේම නැහැ. හරිම ලස්සනයි. මේ පොතේ නම ඇරඹුමක නැවතුම. මේ පොතේ දෙවනි පොතත් පිටිපස්සේ සඳහන් වෙනවා නැවතුමක ඇරඹුම කියලා. දෙවනි පොතත් මේකේ තියෙනවා කියලා. පුළුවන් නම් ඔයාලා අරගෙන කියවන්න. හරිම ලස්සනයි. කෙනෙක් මගෙන් මේ පොතේ රිවිව් එකක් ඕනි කියපු නිසා මම මේ පොත ගැන රිවිව් එකක් ගෙනාවේ. මේ විදිහටම ඔයාලා ඉල්ලන පොත් ගැන රිවිව්ස් අරගෙන එන්නම්. ඔයාලට ඕනේ නම් කමෙන්ට්ස් කරන්න මොන පොත්ද ඔයාලට ඕනි කියලා. එහෙනම් ආයෙත් දවසක ලස්සන පොතක රිවිව් එකක් අරගෙන මං ගිහින් එන්නම්. එහෙනම් බයි.